ආයි කට්ටියට කොහමද අද ඔයාලට පෙන්වන්න යන්නේ ජපාන් අයගේ සමහර අයගේ ප්‍රියතම කෑම. නැත්නම් බැරි කෑම. ඒ කියන්නේ මුකුත්ම නැත්තම් ගෙදර මේක තිබ්බොත් අනිවාර්යෙන් බඩ පිරෙන්න කන්න පුළුවන්. මේක තමයි නත්තෝ. ඒ කියන්නේ මේක ඇවිල්ලා අර මේ ඒකේ ගැට ಜಾති තියෙනවා. ඇට ಜಾති අර පල් කරලා මේවා කරලා හදන්නේ. මේක බලන්න නානු ඇදෙනවා. දැක්කම කන්නේ මේකත් මට මුල් කාලේදී මේ ගඳයි අර නානු ගතිය හින්දා කන්න හිතුන්නේ ආපු දවස්. දැන් නම් ඉතින් නැතුවම බැරි දෙයක් තමයි. මේ තියෙන්නේ මේ නානු ඇදෙනවා. ඔය බලන්න. හරි මේක දාගත්තා. එක පැකට් එකක 3ක් විතර තියෙනවා. දාගමු. නානු ඇදිනු තමයි එපා වෙන්නේ. කනකොට රෑන් ඇදිනවා. ඒ වගේ පට්ට මේ ස්මෙල් එකක් තියෙන මේක. ඒ වුණා ඇඟට මාර ගුණයි. තුන්වෙනි එකක් දාගත්තා. සාමාන්‍යයෙන් මේ එකයි කන්නේ. මේ මම හින්දා 3ක් කන්නේ. ඊට පස්සේ අපි ඒකට දාගන්නවා අමු බිත්තරයක්. අමුෙන් තම්බල ඒවා මොකොත් කරලා නෙමෙයි අමු බිත්තරයක් දාගන්නවා. මෙන්න. ඩඩඩන්. අමු බිත්තරේ දාගත්තා. ඊට පස්සේ පොඩ්ඩක් අපි එක ගම බිත්තරේ මේකයි ගහලා ගන්න ඕන හොදට. මේ ඉතින් දැක්කම ඔය කටි නම් කන්න හිතෙන්නේ නැහැ. මටත් ඉස්සල්ලාම මේ දේ වුණා. ඊට පස්සේ මේකට දාගන්නවා කටි දන්නවද වැල්වල මේ සඳුන් වැල්වල නේද කියන්නේ අර මේ අපි අර රෑන් ඇදින්නේ මොකද්ද මේ කිරියලද? වැල්වලද මේ ඒක දාගත්ත ඒක මේ හොඳට පොඩි කරලා ගත් එකක් ඒකක් දාගත්තා. ඊට පස්සේ තියෙනවා අමු මාළු එකක් දාගන්න. අය ඔක්කොම ඒකට අමු එන්නේ. ඔව් සේරම අමුයි. අමු මාළු එකක් දාගත්තා. පස්සේ ඒක පොඩ්ඩක් මේකට මේ තව හොඳයි මේ එක්ක ලීස් පොඩියට කපලා දාගෙන එහෙම නැත්නම් මේ මෙහෙනම් කියන බන් නැගි අර මේ පොඩි අපි ලංකාවේ තියෙන ලුණු කොළ ඒකත් හොඳයි. දැන් ලංකාවේ මිනත්තු නැති ඉඳන් මෙහි ජපාන් ඉන්න කනවා මේක ගහලා මේ ඩඩඩන් හොඳට ගාලා ගත්තා. මේකට අපි දානවා පොඩි මේ සැර මේකක් තියෙනවා කරසි කියලා. ඒ කහ පාට මේකක් තියෙන මේ පොඩි පැකට් එකේ තියෙන මේක පොඩ්ඩක් සැරයි. නහයෙන් එනවා හැබැයි මේක වැඩි කෑවොත් එහෙම. ඒක දාගත්තා. එක පැකට් එකක් එනවා අනිවාර්යෙන්. හරි එකක් දාගත්තා. ඊට පස්සේ අපි දානවා මේකට සෝයා සෝස් එක දාගන්නවා. ඒක දාලා මෙන්න ඔක්කොම දාලා තියෙන්නේ. දෙට අනා ගන්නවා.
සර්ප්‍රයිස් මට ලීස් එක්ක තරන් එන්න තිබ්බේ. ඒක ගානක් ගේන. අම්මා මාළුයි අම්මා බිත්තරයි සේරම දාලා ඊට පස්සේ අපි මේකට දාගන්නවා බත් එක. මේකටම දාගන්න බත් එක. වෙනම ගන්න. අන්න හරි. බත් ඇටයක්වත් ඉතුරු කරන්නේ. ඊට පස්සේ මේක අනාගෙන පේනවනේ සයිස් එක. දෙට අනාගෙන සූස් ගාලා අදින්නයි තියෙන්නේ. එහෙනම් කන්නයි යන්නේ. ඒනනේ අම්මා මාළු. මේක සාමාන්‍ය ආපුවලුත් නම් කන්න බැරි වෙනවා මෙහෙ. ඒනට කාලා පුරුදු වෙන්න. පට්ටම ගුණ කෑම එක. එන්නේ නුරටෙන් සන්නෝ තාරා හැම ඉන්නවද යට නැද්ද? නෑ ලික්කේ නෑ මට පේනනේ. තාරා ඔන්ලයින් ඉන්නේ තාරා එන්න තාරා. යටින් ඇවිල්ලා යන්නේ නැද්ද? කෑවලයි අම්මා කාලා එක විද්දලා. විනාඩි 10ක් යන්නේ කෑම එක. එහෙනම් කාලා බලන්න පට්ට රහයි. පුරුදුනොත් අතාරින්න බැරි කෑම එක. නත්තෝ